ගෙදර කවුද? කවුරුත් නැද්ද? බලපන්කෝ අත්තර සුබවාදී වෙලාවක ඇවිල්ලා කෑවනේ තෝ. ගෙදර කවුරුත් නැහැ. තෝ ඵලයක්. අනේ කරදරයක් වුණා නම් සමා වෙන්න මහත්තයා. මං ආයේ පොඩි කාරණාවක් ගැන කතා කරගන්න. මොකද මහත්තයා කාරණාව? නෑ මාමේ මේ ගමේ කට කතාවක් යනවා. මාමගේ දුවගේ බඩේ ඉන්න දරුවට වග කියන්න ඕනේ මම කියලා. මම වගකීමෙන් මාමේ කියන්නේ. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. යකෝ මගේ සුදු අම්මියට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා කවුද යකෝ ගම හැමතැනම කිව්වේ? තායි ඉතින් එක එක ගිහිල්ලා ගම හැමතැන කියන්න ඕනේ නෑ. මේෝ දුගේ පාන්දර මෙතනට ඇවිල්ලා දෙවියන් තුනේ ගමට වැහෙන්නේ. මන් දැනගත්තේ පස්සේ. හරි ඒ කතාව වලින් වැඩක් නෑ. මම කියන්න ආවේ මෙච්චරයි. මම මේ දරුවට මගේ කිසිම සම්බන්ධයක් නෑ. අඩෝ පිම්බා මාමේ අර වෙලාව මිස්සුන වචනේ ටක් ගාලා කිව්වනම් හරි මහත්තයාට සම්බන්ධයක් නැත්නම් අපේ දරුවගේ බබාට ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. මම කල්පනා කරේ මට මේව කොහේදී හරි දැකලා පුරුදු හුරු ගතියක් තියෙනවා.